පෙරාදෙණිය කැම්පස් එකේ තියෙන පුදුම හතෙන් එකක් බලන්න. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා මම එතන ඉන්න එක තමයි අක්බර් පාලම. ඔයගොල්ලෝ දන්නවද ඇයි මේක පුදුම හතෙන් එකක් වෙන්න කියලා? මම ඒක ඉස්සරහට කියන්නම්. හායි කොහොමද ඔයගලන්ට? ගොඩ දවසකින් තමයි මම යුනිවර්සිටි එකේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. මොකද අපේ යුනිවර්සිටි එකේ නිවාඩු තිබුණා මාසයක්. අපි දැන් සතියකට කලින් ගේ තමයි කැම්පස් එකට ආවේ. හරි මම දැන් ඔයගොල්ලන්ට අක්බර් පාලම ගැන මං අහලා තියෙන දේවල් ටිකක් කියලා දෙන්න. මේ පාලම හදලා තියෙන්නේ ඉංජිනේරින් ෆැකල්ටි ෆස්ට් පේජ් එකේ. මේකේ එක පැත්තක තියෙන ඉංජිනේරින් ෆැකල්ටි අනිත් පැත්තේ තියෙන ආර්ට් ෆැකල්ටි. ඉතින් ගොඩක් කලාවට ළමයි මේක භාවිතා කරන්නේ එක පැත්තකින් අනිත් පැත්තට යන්න. බලන්නකො මෙතන තියෙන view එක හවසට මෙතන හරිම ලස්සනයි. පැත්තකින් ඉර බැහැගෙන යනවා. මේ ගඟ දෙපැත්තෙන්ම පේනකොට මාරම ලස්සනයි. මෙතෙන්ට මාර හුලඟකුත් එනවා. ඉතින් ගොඩක් වෙලාවට ළමයි වෘතලා ඉන්නවා හවසට මෙතෙන්ට ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මනස ටිකක් රිලැක්ස් කරගෙන එහෙම යන්න. මම ඔයගලන්ට කිව්වේ නෑනේ ඇයි මේක පුදුම හතෙන් එකක් වෙන්නේ කියලා. ඔයාලා දන්නවද? මේක හදලා තියෙන්නේ ගඟේ මැදට මෙන්න මේ වගේ ෆවුන්ඩේෂන් එකක් නැතුව. ඒ කියන්නේ ගඟ මැදට කිසිම කණුවක් නැහැ. ගඟ දෙපැත්ත සම්බන්ධ කරලා තමයි මේ පාලම හදලා තියෙන්නේ. මේ පල්ලෙහාම් පේන පාරෙන් තමයි ඔයාලා දැකලා තියෙනවද වීඩියෝස් වලින් තියෙන ග්‍රැජුවේෂන් එක දවසට අර කට්ටිය පොලිමට යන්නේ. අන්නේ මෙන්න මේ උඩ පාරේ. කට්ටිය කතාවට කියනවා මේ පාලමේ මැදට ගිහිල්ලා උඩ පැන්නොත් පාලම හෙලවෙනවා කියලා. මමත් තාම මේක බලලා නැහැ try කරලා. ඕගොල්ලොත් යනවා නම් try කරලා බලන්න. අපි ඉන්න වෙලාවේ මෙන්න මේ කුරුල්ලෝ රෑන් ගොඩාක් එතනින් ගියා. හරිම ලස්සනයි. මේ පාලම ගොඩක්ම ලස්සන මල් පිපෙන කාලෙට. මං ගාව පරණ වීඩියෝ එකක් තියෙනවා. ඉන්නකෝ මම ඔයගොල්ලන්ට පෙන්නන්න. බලන්නකො මේ මල් වැටලා තියෙනකොට තියෙන ලස්සන මේ මැයි මල් තමයි ගොඩක්ම මේ පාලමේ වෙනන් පස්සේ ලස්සන රතු පාටට පේනවා. මේවා ගොඩක් වෙලාවට පිපෙන මැයි මාසේ මම මේ ගිය අවුරුද්දේ ගත්ත වීඩියෝ එකක්. මේ අවුරුද්දෙත් මල් පිපෙන කාලෙට අනිවාර්යෙන් මම ඔයගොල්ලන්ට ලස්සන vlog එකක් අරගෙන එන්නම්. ඔය ටික තමයි අක්බර් පාලම ගැන කියන්න තියෙන්නේ. දැන් අපි යන් තව තැනකට. ඔන්න බලන්නකෝ යනකොටම ලස්සන දම් පාට මල් ටිකක් පිපිලා තියෙනවා. අපි ඒ ටික දැක්ක දවසම ෆොටෝ ගන්න නම් අමතක කළේ නෑ. හායි. මම ආවේ අපේ කැම්පස් එකේ තියෙන වලට මම ඔයගොල්ලන් අද එක්කගෙන යන්න. ඔයගොල්ලෝ දන්නවද මේකත් කැම්පස් එකේ පුදුම හතෙන් එකකට අයිති. ඒ ඇයි කියලා මම කියන්නම්. හැමෝම කියන්නේ එකට වල කියලා. මේකේ ගොඩක් වෙලාවට ඩ්‍රාමාස් පෙන්නනවා. මම එක දවසයි මේක තාම ඇවිල්ලා තියෙන්නේ. මෙතනත් හවසට ගොඩක් වෙලාවට ළමයි ඇවිල්ලා නිදහසේ ඉඳගෙන ඉන්නවා, කතා කරගෙන ඉන්නවා. හරිම ලස්සන තැන. ඇයි මේක පුදුම හතෙන් එකක් වෙන්නේ? ඔයාලා දන්නවද අර පල්ලෙහා පේන ස්ටේජ් එකේ ඉඳන් කියන දේවල් වල සවුන්ඩ් එක මේ හැම තැනකටම ඇහෙන්නේ සමාන විදිහට. අන්න ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඔය අත් ඩ්‍රාමා එකක් බලන්න මෙතෙන්ට එනවා නම් මේක ඇත්තද කියලා බලන්න. හවසට මෙතෙන්ට ඉරාව වැටෙනකොට හරිම ලස්සනයි. මෙන්න මෙයාලා නම් කැම්පස් එකේ නැති දැනක් නැහැ. එයාලා අපේ බෑග් අදින හින්දා අපි දෙන්න බෑග් දෙකත් අරගෙන ෂේප් එකේ තනින් මාරු වුණා. මෙන්න මෙතන දින මේ ගහක මල් පිපිලා ඒව මෙවට වැල්ලා හරි ලස්සනයි එතන. ඔයාලටත් පුළුවන් මේ වලේ පෙන්න ඩ්‍රාමා එකක් බලන්න කවදා හරි දවසක එන්න. එහෙනම් තව දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. එතකන් හැමෝටම bye.